උතුරු වදුරේ තියුණු කටු අතරේ දිලෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ පින්නේ රෝස කුසුම මගේ රෝස කුසුම මගේ රන්සුමුගේ නුඹ තබනා නිරන්තරේ රැකගනිමි පුබුදුලා සුවඳ විඳිමින් එමෙමි සැමදා ඇස වැසෙන පුරා දැස වැසෙන පුරා රුතුරු වදුරේ දෙයුණු කටු අතරේ දිලෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ රෝස කුසුම මගේ රටේ ඉඳලා සල්ලි හොඳට අම්බ කරපු සල්ලි මාළඟයි හරි ලස්සන පොඩි ගෙයක් අතලා ටීවී රේඩියෝ දමලා අම්බ කරපු සල්ලි මාළඟයි මගේ අතේ මිත්තේ සතේ නැතුව ඉල්ල ගන්න කෙනෙක් නැතුව ඉතේ අමාරුවෙන් පිටියම මම එන්නේ දුබයි රටේ ඉඳලා සල්ලි හොඳට අම්බ කරපු සල්ලි මාළඟයි රන්ද තීමට කැමැත්ත දුන්න අම්මා තාත්තා මුණ බැලුවේ නෑ රන්ද තීමට කැමැත්ත දුන්න අම්මා තාත්තා මුණ බැලුවේ නෑ එන්නම් බලනවා දුක සප අහනවා මොකක්ද වෙනස සිතුවලා තිය මයින්නේ දුබයි රටේ ඉඳලා සල්ලි උදට අම්බ කරපු සල්ලි මාළඟයි වසරක් ගෙවුණා මට ජය ලැබෙන ආසිරිතතුවලු මම එන්නතු සිව් වසරක් හිටියලු මට ජය ලැබෙන ආසිරිතතුවලු ඔසත්නපට යහපත් වෙන්නලු අහක්ක බැලුවෙන් ඉතරිදනවා මයින්නේ දුබයි රටේ ඉඳලා සල්ලිකට අම්බ කරපු සල්ලි මාළඟයි හරි ලස්සන පොඩි ගෙයක් අතර ටීවී රේඩියෝ දමලා අම්බ කරපු සල්ලි මාළඟයි
ඔසත දෙක නැන්දල මාමන ආපද කොපමන ආඩම්බරකම උමකට වෙන්නන එහෙනම් මගේ හිත එරන්ද තීගනම් එන්න දුබයි රටේ ඉඳලා සල්ලි ගොතට අම්බ කරපු සල්ලි මානගේ හරි ලස්සන පොඩි ගයක් හදලා ටීවී රේඩියෝ තබලා කියන්නේ 50 පරණ ගීතයක්. අනිත් විශේෂත්වය තියෙන්නේ මේ ගීත ගායන කරපු ගායකයා දැන් ජීවිතමතර නැහැ. මේ කියන්නේ මේ දැන් යා නැති වෙලා කරුණලන්ත්‍රා සුජාතත් අතනැති ගායනා කරේ. ඒ වගේම මේ සංගීත සැපුවේ ෂෙල්ටන් ප්‍රේමරත්න. මොකද ගීතයක් ගායනා කරනකොට වඩා ඊට පිටිපස්සෙන් ගොඩක් කට්ටිය ඉන්නෝනේ. සංගීත සපයන කට්ටිය, ගීත රචකයා. මේ මම ලියලා තින්නේ නිහාල් ශ්‍රී ජයසිංහ. මම දන්නේ එතුමා ඉන්නවද කියලා. ඉතින් පරණ ගීතයක් දැන් නව පරපුරේ කට්ටිය මම හිතන්නේ මේක දන්නේ නැති වෙයි. නෑ නෑ අපි කැමති තාම අපි ජං කියන්නේ අපි ඔය. අපි ජං කියන්නේ නම් සින්දු රසවත් තුන. ජංගි දෙමාගෙන්නේ වල. ඒ තරම් රසවත් නේ. මෙයා කියනකොට තමයි අපි යන්නේ තේ කාලය. ඒ හමු වෙන්නේ. ආපු නැති සින්දුවක් Serani adari madara par satuvile mevite madura bomu mage sita karaganu Hansayanani adari madara par satuvile mevite Serani adari madara par satuvile igillennata takusala piyapat savi balvela igillennata takusala piyapat savi balvela anduru alokaya vela sunduru sihiya elivela Hanserani adari madara par satuvile Hanserani adari madara par satuvile mevite madura bomu mage sita karaganu Hanserani adari Hanserani adari
Nanti kamu kau ni? මගේ ගම්පලක් නම් ගාල්ලේ ගෙවල් Gali. තොට Oh. ඒතර තමයි මගේ කියන්නේ මම ඉපදින්නේ අසන්නේ තමයි මම හැදෙන්නේ ඉන්නේ Oh. Dem dia tu bandel lah hema. දැන් මම විවාහයලා මම කොළඹට ඇවිල්ලා ඉන්නේ කොළඹ දැන් ගියක් හදලා පිළියන්දර මම ස්ථිර වලින්චේ පිළියන්දර Me bapa dua lah putala ina kau. තාමයි දෙන්නේ කවුරුත් නෑ Tahu kalau nak. Oh. Bala perut yang ini. Oh. Ah. අනිවාර්යයෙන් මේ අවුරුද්දේ නම් බලාපොරොත්තු Ini London nak paling ini sari itu. Kau tahu tu. යුරෝප අංජාරේ පකර පාලන අවස්ථාව ලන්ඩන් Oh. Tapi mirong tu ina tu. විනෝදය කියන්නේ අධික විනෝද වුණා මේ මම කියන්නේ ලෝකේ හැම බොහොම රටවල් ප්‍රමාණයට මම ගිහිල්ලා තියෙනවා. Oh. කියන්නේ මම ඒ ගිය ගමන් වලින් හොඳ රසික පිරිසක් මේ මෙතන විනෝද වෙන්න හොඳ අවස්ථාවක් ලැබිච්ච මගේ ප්‍රසංග හොඳට පවත්වන්න ලැබිච්ච හොඳම සංචාරය කියලා මම විශ්වාස කරන ඉදිරියට මම හිතන්නේ ඒක තමයි වෙයි ඉදිරියට තව කොහොමද දන්නේ නැහැ. මොකද දැනට මම ආගේ පොයි සංචාරයේ Dan kocer dah usia nak Davila. දැන් අතට හරියට මාසෙ Hari masa. Kocer kali ini ada. තව සතියක් විතර වගේ Satya kita ini. Bila nak tu ina amar ada. බුදු දෙයන්නේ Oh, oh. Ini lah tu kohin tu main sanggit perlu ni istilah. සංගීතයේ මුලින්ම පුදුනේ මුලින්ම පාසලෙන් මම සංගීත දැරුවා ඊට පස්සේ මම සමස්ත ලංකාව තරංග එතකොට එක එක වසරවල් වල මම යොමු ගායන ශිල්පියා වුණා වසර දෙකකට 1999 සහ 2000 ඊට පස්සේ මම 2000 සමස්ත ලංකාවේ තු ශාස්ත්‍රීය ගායන අංශයෙන් එක තරංගිකකින් මම ප්‍රථම ස්ථානය ප්‍රේම කේමදාසයන් ළඟට අධ්‍යාපන දියුණුවා මතුමාගේ පදනමට ජීවන පදනමට මාසර දෙකමාරක් අය කාලයක් එතුමා ළඟ හිටියා එතුමාගේ අභාව්‍ය ප්‍රශ්න මට ඇත්ත මේක අහුණා ඊට පස්සේ මම මගේ නිර්මාණ කරනම වුණා ඉබේම මම පොඩි කාලේ මේ හැකියාව මට තිබුණා ගීත ගායනා කරේ සංගීත පාඨයක් වාදනය කරන්න මම හිතන්නේ මම කායිමත් ඉගෙන ගත්තේ නැහැ මේ හැමෝම හැකියාව මට උත්පත්ති මම හිතන්නේ හැකියාවක් මට මේ ගුරුවරු පොඩි දේවල් මට මේකේ තියෙන විශේෂ දේවල් විතරයි මම අහගත්තා ඒ අරින්න මම තනියම ගුරුවරු නැතුව මම ස්වයං කරු අභ්‍යාස වලින් තමයි මේ නිලන්තකේම ගායනා නැද්ද සින්දු? මගේම ගීත නිර්මාණ බොහොමයක් තියෙනවා. ඒ කියන්නේ අන්තර්ජාලයේ තේනරම කියන්නේ රවන්න මම වීඩියෝ නම් තාම මොනවා කියන්නේ ඒකට පෙර කරන මේ වීඩියෝස් නම් මම කව කරලා නැහැ. මම ඔඩියෝ එකක් ඡායාරූපගත කරලා යුනියන් ඒරියක් ෂූට් කරලා මම දාලා තියෙනවා. මේ මගේ නම නිලන් සිරිපතන කියලා ටයිප් කරලා බලුවම ඒක දාන්න පුළුවන් එකේ ගීත දැනට 8ක් විතර වගේ කියන්නේ පටිගත කළා එළි දක්වලා තියෙනවා එක ගීතයක් මගේ ලක්හඬ ගුවන්විදුලියෙන් ගීත වැඩසටහනක සින්දු ශ්‍රී ලංකා කියලා එකක් තියෙනවා ඒකේ දිනයක ජනප්‍රියම ගීතය වුණා මගේ මැන්සිනෝන කළ ගීතය නිලන්තකේ සංගීතය සැපුවේ නිලන්තමද තමයි ගොඩක් මගේ ගීතවල නිර්මාණය මම කරගන්නේ මට වචන කියන්නේ ගීත රචනා කරන්න පුළුවන් හැකියාව තියෙනවා මම ගීත බොහොමයක් කරලා දෙනවා ඒ කියන්නේ විශේෂ අවස්ථාවක රජයේ මගේ තරම් විශේෂ අවස්ථාවල ගීතවල නිර්මාණය කරලා දෙනවා මම ඒකදී මම කියලා කියවන්න බැරියක් අදනවල මගේ නම යොදලත් නැහැ සමාවෙන් වෙන නම් යොදලා නැහැ මම කියලා තියෙන පොත මට හානියක් වෙයි කියලා බයට එහෙමත් තියෙන ගීත රචනා කරනවා මේ දේශපාලනික ගීත මේ අපි බොහොම මේ සන්තෝෂයි මේ නිරන්තරව හම්බුනාට මේදී මේ අපි ආයතනයක් ලංකාවේදී ඔබ හැම විදිහේලා ප්‍රාර්ථනා කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් මම ඔබට ස්තුතිවන්ත වෙනවා. මම සිද්ධාර්ථමාට මේ අවසන් දෙනාට ගීත අසන්නාම් සුන්දරව Rajdahane Kahas malika Sindi pindi nat pun isire Kohe tamayanni Rajdahane Kahas
පටන් බැඳී විසින් මහා කඳුළු ගංගා මෙවුනා නොවේ Rajagahani Kahas malika Sindi pindi natpun isire Ure tamayan
වෙනසක් වේලා මා සිතේ යම් දෙයක් තිබුණා එය කීමටයි නැටුනේ ඊතරේ උවන් තොටුපලේදි මා සිතකින් නොවේ कोई बदल समलिए යන්නේ නිරුවලියේ මත කියන් සිවලියේ සීතල මද අවනේ මම මාර්ගමුවත යන්නේ මාසොයමින්නේ මගේ පෙම්වත හමුවන්නේ මේ මැසි මමරු පලවා හැර මම ඔබ වෙතටම දුවමි ලාහිරු රැස් නැද පබරන ඔබේ අතු මම සිප ගනිමි රම්පරුමුතුවෙන් කිරුලක් සාදා ඔබේ හිසේ තබන්නේ රන්දිකටක් මැද ඔබ වෙනුවෙන් मन पर हिरिए कोई बद समन लिए यन्ने हिनुएलिए मत कियान सिरुए සීතල මද අවනේ මම මාර්ගමුවත යන්නේ රැඳි පිනිබිදුවෙක් කොට ඔබේ මුව පිරිමදිනි මල්වල රොන්ගෙන බිම හාමුසු කර අස කරය පොවමි මල්ලතරින්වගේ උඩම මලපිගෙන ඔබ වෙතය පොදන්නේ සිරි පරහිමි පිරියේ ආසිරි පැතිරෙන්නේ මල් පෙති සිරෙන්නේ ගීතද මුසුවෙන් කොමුලන් අදරෙන්නේ පොඩි කුරුලන් රඟ දෙන්නේ අප දෙස බලමින්නේ හැම දෙන හිරෙන්නේ
ගීතයන්ගමේ විල්විලේ දුව පැනයි විගලා සෙල්ලම් කළේ සමගින් මෙදා මේ මා තමා අද නැතුවා වගේ ඈ මේ ගමේ ගායා ගීතයන්ගමේ විල්විලේ දුව පැනයි විගලා සෙල්ලම් කළේ ඔහු සමගින් මෙදා ඒ මා තමා අද නැතුවා වගේ ඔහු මේ ගමේ ගායා ගීතයන්ගමේ තුම දවසක් මාහට ඇලුවා වගමත කයි ඇලුවා මාසනීපින් සිටියම දවසේ ඇඳලම මුළුරේ සිටියා අප දෙදෙනයි එකට පාසල් ගියේ ගස් සෙවනේ නන් පාඩම් කළේ සමගින් විදායි මා තමා අද නැතුවා වගේ ඔහු මේ ගමේ ගීතයන්ගමේ විල්විලේ නානගනේ මා රැල්ලට අසුනේ යන විට ඔහු විහි ගොඩ කටේ නානගනේ මා මන්තර ආවි කැමනු කයෝ සිටේ අපි දෙදෙනයි එකට ආයේ ගියේ උදේ ආවේ සෙල්ලම් කළේ ඔහු සමගින් එදා ඒ මා තමා අද නැතුවා වගේ ඈ මේ ගමේ ගායා ගීතයන්ගමේ විල්විලේ දුව පැන විගලා සෙල්ලම් කළේ ඔහු සමගින් එදා ඒ මා තමා අදමයි යලිමේ හමුවීම අපේ ගැයුණු ගීතයන්ගමේ විල්විලේ නිහිනින්දැන පියා සලන්නේ මන්දානම් නැති පුද නැතින්නේ මල් හැන්දෑවේ පිපෙන්නේ සිහිනෙන් මත්මුද දැකිනෙන්නේ නිහිනින්දැන පියා සලන්නේ මන්දානම් නැති පුද නැතින්නේ මල් හැන්දෑවේ පිපෙන්නේ සිහිනෙන් මත්මුද දැකිනෙන්නේ
நல்ல பெரும் புறமுகத்தனன் දිහිනින්ද නැතියා සලන්නේ මන්දාරම්ෙහි උදවතින්නේ මල් හැන්දෑවේ පිපෙන්නේ ඊනෙන් මත් නුඹ දැපෙන්නේ දිහිනින්ද නැතියා සලන්නේ මන්දාරම්ෙහි උදවතින්නේ මල් හැන්දෑවේ පිපෙන්නේ ඊනෙන් මත් නුඹ දැපෙන්නේ ඊනෙන් මත් නුඹ දැපෙන්නේ මගේ ගුරු දේවයාණන් ප්‍රේමසිරි ගේමදාසන් සංගීත නිර්මාණය කරපු Sandhi sinasere kilihi latila wala tale udhe se sinaha nadila aniri haduli susumi velila Vedana Anivi Etame Imayae Kohe Pavela Hana Vete Eda Esu Ubegi Tikha Sada Sadhi Sina Sene Kilihi Sinaha Yadila Oh, como que no? Tami tum paaye ade vedana nivi tami tum paaye ade vedana hana vete eda yesu ubegi dikha Sadhi Sinasele Ilihi Latila Wala Tale Obedese Sinaha Nalila Tani Anuli Susumi Delila
හදන්නේ ඇයි සුදු පැටිගේ කියන්න අනමාගේ එළන්නේ ඇයි කඳු ලැලි ආදර නිල්මිනි ඇසී හදන්නේ ඇයි සුදු පැටිගේ කියන්න අනමාගේ ඔයාව ජීවිතයේ මට හමුුණු මුල් දවසේ සිනාවේ ඇසේ අහිංසක ආදරයයි තිබුණේ කියාපු මිහිරි කතා තවමත් හිනවා වාගේ ප්‍රියාවි එක ගනින්නම් හද බල කොටුවී මාගේ වරාද වෙන්න හිතක් නෑ අපි දෙන්නගේ ප්‍රේමේ දිනන්නේ යන තැන ඔබ ඉන්දයි මාමෙනුවේ හදන්නේ සුදු පැටිගේ කියන්න අනමාගේ මැනිකේ සුවඳ මලයි පිපි පාදක කටුව පුහේ සිටින්න දෝතින් මල නෙලලා උරුමනිකේ දිලෙන්නේ එකතරුවයි සඳවට කන පෙම්හුකේ සඳ වැනිකේ මම තරුවයි පායන රෑ අහසේ හදන්නේ ඇයි සුදු වැනිකේ කියන්න අනමාගේ එළන්නේ ඇයි කඳු ලැලි ආදර නිල්මිනි දැසේ හදන්නේ සුදු පැටිගේ කියන්න අනමාගේ ගොඩක් කාලෙකින් විදිහට ගානට